ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ බලන ලංකාවේ නම් දිවසින් මගේ පියා මෙච්චර විහෙර විහාර කරපු කෙනෙක් සුගතිය ඇති කියලා බැලුවා. සුගති ලෝක සිසාරා බැලුවා නෑ. බ්‍රහ්ම ලෝක තලයක ඇති නෑ. එහෙනම් අරූපාවචර ලෝකයක ඇති රූපයක් පිළිట్లా නැතුව විඥාන කාය විතරයි බැලුවා නෑ. එහෙනම් මනුස්ස ලෝකයේ ඇති බැලුවා නෑ. බලන්නකෝ රහතන් වහන්සේගේ අනුභවය ශනිකව බලන්න පුළුවන්. ඊට පස්සේ අත්වැරදීමකින් හෝ නිරේගාමී වුණා දෝ කියලා බලනකොට පෙවුණා. තිරිසන් අපායේ ඉන්නවා හිමාලයේ. ශනිකව ගිහින් එතන පෙනී හිටියා කියනවා. මට තාත්තර තියෙන සෙනෙහස. ඊට පස්සේ තේරෙන විදියට පාලි භාෂාව තේරෙනවා කරා සත්තුන්ට. පියාණෙනි නුඹ මිනිස් ලෝකේ ඉන්න කාලේ මෙහෙම පින් ඉපදූ කෙනෙක් දින 7ක් निराහාරව ඉන්න කිව්වලු. ප්‍රාණඝාතයේ නොයේදී බලන්න ළමයි අර කරපු පින කවදාකවත් නැති වෙන්නේ නැහැ. පිඹුරෙක් වෙලා ඉපදුනත් පින පළ දුන්නා. කොහොමද? निराහාරව ඉන්න හිතුණා. 7 වෙනි දවසේ කලුරිය කරනවා. 7 වෙනි දවසේ මැරෙනවා. ඊට පස්සේ හටගත්ත මිනිස් ලෝකේ ධර්මාශෝක රජතුමා අවසන් භවයේ ඉපදුනේ ලංකාවේ. දන්නේ අනුරාධපුරේ ඉපදිලා අරහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේ නමක් වෙලා තමන්ගේ සසර ගමන ඉවර කරනවා ලංකාවේ. තමන්ගේ හොඳම යාළුවගේ මීමුණුපුරා රජ වෙලා ඉන්න කාලේ ගාමිණී අබේ නිරිඳු ශ්‍රේෂ්ඨ රජතුමා අපේ තැන් වල බුදිය ගත්තේ නෑ ඇහැරෙන්නේ නෑ කියලා. ශ්‍රේෂ්ඨ රජතුමාගේ කාලේ ඉපදුනා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ නමින් අරහත්ත්වයටපත් වුණා. දැන් මේ ධර්මාශෝක අධිරජතුමාගේ කුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කළ සෑයක් තනවල තියෙනවා. මහා සෑයට එහා පැත්තේ. ගරා වැටෙන සෑයක් මිනිස්සු දන්නේ නැහැ. ගිහින් සෑය සුද්ධ පවිත්‍ර කරලා මලක් පහනක් පූජා කරලා එන්න. අපිට ධර්මයේ ලැබුණේ උන්වහන්සේගේ පෙර ජීවිතේ පුතා නිසා. අපිට බාරහාර වෙන්න හරි ජීවිතේ පුදන්න හරි මහා බෝධිය හම්බුනේ උන්වහන්සේගේ පෙර ජීවිතේ දියණිය නිසා. ශ්‍රේෂ්ඨ පුතෙකුත් ශ්‍රේෂ්ඨ දුවෙකුත් තිලින කළා කුජ්ජතිස්ස මහ රහතන් වහන්සේ පස්සේ භවයේ අරහතටපත් වුණා. ගිහිල්ලා පුළුවන් නම් වැඳ ගන්න. හරිද?